මොකක්ද කියන්න සරි මත මේ ලෝක 11 වෙනි පරිච්ඡේද මත 6 වෙනි පරිච්ඡේද මම කියනවා. ලෝක 11 වෙනි පරිච්ඡේද මොකක්ද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ යාඥාව. ඒ කියවන්න බෑ. ඔව් කියන්න පද තුනක් විතර කියවන්න තේරුම් කරන්න. අවුද උන්වහන්සේ එක්තැනක යාඥා කරමින් සිට නිම වූ පසු උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කොට ස්වාමීනි යුහන් තමාගේ ගෝලයන්ට ඉගැන්වුවක් මෙන් අපට යාඥා කරන්නට ඉගැන්වුව වෙනවෙයි කීවේය. උන්වහන්සේද ඔවුන්ට කියනසේක් නුඹලා යාඥා කරන කල පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. අපේ දවස්පතා භෝජනේ අපට දවසින් දවස දුන මැනව. මෙතනදී යේසුස් වහන්සේට කියනවා උන්වහන්සේ යාත්‍රා කරමින් ඉන්නකොට අවසාන වුණකොට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කරලා කියනවා ස්වාමිනී යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්වුවක් වෙන්න අපට යාත්‍රා කරන්න උගන්වන්න කියලා කියනවා. ඒකවල උන්වහන්සේ කියනවා නුඹලා යාත්‍රා කරන පියාණෙනි කියලා පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. අපේ දවස්පතා භෝජනේ අපට දවසින් දවස තුන මැනව කියලා යාඥා කරන්න කියලා කියනවා. මේ භෝජනය කියන්නේ පාස්තර වචනේනේ. නෑ දැන් කෑම ගැන මේ කතා කරන්නේ දවස්පතා භෝජනය කියන්නේ දවසේ දැන් දවස්පතා භෝජනය කියලා වචනෙටත් දාගෙන දැන් ඉන්නවනේ. එතකොට මෙතනින් එදා දවස්පතා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍යතාවය කියන්නේ යන්නකො අවශ්‍යතාවයන් ගැන තමයි කියන්නේ. තුන හතරක් කියන්නකො. භෝජනේ අපට දවසින් දවස අපේ පව් අපට කමා කළ මැනව. මක් නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපි කමාවෙමු. අප පරීක්ෂාවට නොපෙනින්නේ මැනව. කියාපල්ලයි කීසේක. එතකොට මෙතනින් කියනවා දෙවියන් වහන්සේ ඔබගේ රාජ්‍යය අපිට අපේ දවස්පතා භෝජනේ අපට දවසින් දවස තුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව. එතකොට අපි පියාණන් වහන්සේට අපේ පව් අපට කමා කරන්න කියලා අපි පව්කාරයෝනේ. ඒක කියන්නේ එතකොට මක් නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමු. එතකොට අපිට ණය වෙලා තියෙන අයටත් අපි කමා කරන්න ඕනේ. ඔව් අපි අර පරීක්ෂාවට නොපෙවුනෙම මැනව. පරීක්ෂාවට පැමිණෙන්නේ නැතුව අපි යාඥා කරන්න ඕනේ නේ. ඔව්. right. මොකක්ද කියන්නේ ඒකත් තමයි. මෙතන එතකොට කුරුසි දාලා තියන්නේ. ඒකේ කොටස ඒකේ අර්ථය පල්ලිය තියෙනවා කුරුසිය මාක් කරලා තියෙන එතන. මේක පිටපත් වල මේ ඉතුරු කරලා ලැබේවා සුත්ත මතයෝ 6:10 බලන්න. නොයෙක් පුරාණ පිටපත මේ එකතු කර තිබේ. ඔව් මතයෝ පොතේ 6 තමයි මේක පැහැදිලිවම ප්‍රකාශ කියන තව ටික වැඩිපුර කියලා තියෙනවා. අපිට ආරක්ෂා කරන්න ඒක තියෙනවා මතයෝ 6:10 මතයෝ 6:13 නේ ඒක බලන්න කියලා කියනවා. ඔව් ඔක දැන් ඔන්නවට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී දැන් බලන්න ගෝලයේ පස්සෙන් ගියා. තවද උන්වහන්සේ එක්තැනක යාඥාවෙන් සිට නිමව පසු උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කොට ස්වාමීනි යොහන් තමගේ ගෝලන්ට ඉගැන්වුවක් මෙන් අපටත් යාඥා කරන්න ඉගෙවෙන්න බෑනවා. ඒතකොට යොහන් බෞතිස්තත් ඇවිල්ලා යාඥාව ගැන මනුෂ්‍යන්ට කියලා දුන්න කෙනෙක් උගන්වපු කෙනෙක්. ඒක මේ බයිබල් ඉතිහාසයේ මට මේ අතර පළවෙනි වතාවට මටත් මේක දැක්කා මේ පාඩම් දෙක තුනෙන්ම හරි ෂෝක්. එතකොට මෙයාලා කියන්නේ එකයි මේ යොහන් යාඥා කරන්න ඉගෙනුවා කියලා. මේ ඉතිහාසයේ මට දකින්න ඉතින් ගෝලයේ බිහි කරා යාඥාව ඉගෙනුවා කියලා කොතනකවත් ලේසියට හොයාගන්න අමාරුයි. දැන් සභාවට යන අයත් අර බලාගෙන ඉඳලානේ යාඥා කරන්න පුරුදු වෙන්නේ. දැන් අපි එමනේ ගෙදරකට ගිය දවසේ ධම්ම කොහොම හරි ඉතින් පුරුදු කරනවා යාඥා කරන්න. දැන් අපි ඉදම් පුරුදුලා තිබුණේ ඒක. එතකොට මෙතනදී ගෝලයන්ට එතකොට පස්සෙන් ඉඳලා ගෝලයන් දන්නේ නැහැ කොහොමද යාඥා කරන්නේ කියලා. දැන් අද මම මේක දැන් අපි මාස 3කට ආවනේ. හිතලා බලන්න ඒත් සහභාගී වෙන්න කියලා දේවචනේ කොටසක් ගන්නවා. ඊට පස්සේ යාඥා කරනවා දේවචනේ කොටසක් ගන්නවා ගීතිකාවක් කියනවා. ඔක්කොම එකට ප්‍රශංසා කරමු කියන. ප්‍රශංසා කරන්න පුළුවන් ඔක්කොම. කටරලා ඔය වචන 5-10 කියන්න පුළුවන්. හලෙලුයා ස්තුති වේවා ප්‍රශංසා වේවා හලෙලුයා 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 එහෙම කියන්න පුළුවන්. හැබැයි මේ යාඥා කරන්නේ නිවැරදිව යාඥා කරන්නේ කොහොමද? ඒක අපේ පාස්ටර් කෙනෙකුට සාක්ෂි දාලා තිබුණා අතන YouTube එකේ. ඒක නිවැරදිව කොහොමද යාඥා කරන්නේ? ඒක සාමාන්‍ය කියලා දෙන්න පුළුවන් සමහර අයට. හැබැයි මේ වගේ දේ වචනය මෙන්න මෙහෙමයි මෙහෙමයි කරන්න කියන එක ටිකක් හොයලා බලන්න කොහෙද තියෙනවද කියලා. බොහොම අඩුයි.
සමහර තැන්වල තියෙනවා. නමුත් මම හිතන්නේ එහෙම අඩුයි. මම දැකලා නැහැ ලේසි එකට. මේ බයිබලයේ කියවන්න කියනවා. හැබැයි තේරුම් කළ දෙනා අඩුයි. එතකොට යාඥා කරන්න ඉගෙනීම යනවා. කියන්නේ ඔබගේ නාමයට ගෞරවය ඔබගේ රාජ්‍යය. ඒ කියන්නේ එතන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විදිය යේසුස් වහන්සේ කියලා දෙනවා. අපි දවස්පතා භෝජනය කියලා කියන එක ඒකේ ඒකත් මේ කියනවා මතේ 6 වෙනි පරිච්ඡේදයේ යාඥාවෙම මේ දවස්පතා භෝජනය කියන එකට කෑම විතරක් නෙවෙයි තමයි. කියන්නේ වචනයම නෙවෙයි මේ වචන නෙවෙයි වචනත් අපිට ගන්න පුළුවන්. අපි ක්‍රිස්තියානි කියන්නේ දෙවියන් වහන්සේ දරුවෝ හැටියට දවස්පතා භෝජන කියන්නේ දවසට අවශ්‍ය දේවල් තියෙනවා අපි. කෑම බීම, ලයිට් බිල්, වතුර බිල් ගොඩක් දේවල් තියෙනවා. මේ අවශ්‍යතාවයන් ඔක්කොම ගැන අපිට සිහිපත් කරන්න පුළුවන්. දැන් හුඟක් සභාවල විශේෂයෙන්ම කතෝලික සභාව සහ මෙතෝදිස්ත සමහර සභාවල් ස්වාමීන් වහන්සේගේ මේ යාඥාව කරමු කියලා මතේ උපතේ තියෙන යාඥාව කරලා නිකන් ඉන්නවා. එච්චරයි. තේරුම් කළ දෙන්නේ නැහැ මොකුත් නැහැ. අපි මේකදී අපිට පෙන්න දේ තමයි අපිට දවසේ අවශ්‍යතාවය. දැන් ලයිට් බිල් නැද්ද? වතුර බිල් නැද්ද? පෙට්‍රල් බිල් තියෙනවා. කෑම බීම බිල් මේ ගොඩාක් දේවල්. මේ ඔක්කොම අදාළ කරගෙන දවසේ අපිට තියෙන දේවල් වෙනුයි ස්වාමීන් අපි යාඥා කරනවා අවශ්‍යදී අපිට දවස් අපයන්න කියලා. අපිවත් යාඥා කරන අඩුයි එහෙම. නමුත් මේ යාඥාවට අපි මේ දේවල් උපයෝග කරගන්න ඕනේ. මොනවානේ අතේ නැති බැරි වෙලා අපි කියනවා අනේ ස්වාමීන් දැන් කන්න නැහැ බොන්න නැහැ අපිට අනේ සපයන්නකෝ කියලා. හැබැයි මේකෙදි වෙන්න ඕනේ ඒක ඊට පස්සේ අනිත් එක අපේ පව් අපිට කමා කළ මැන. ඒ කියන්නේ අපි අපේ පව් අපිට කමා කළ වෙන මක්ෂ අපිට ඒ කියන්නේ අපි දැන් අර නායකාරය කතා වෙවි. සල්ලි කීයක්ද මන්ද ලොකුවට නායක තිබුණු මිනිස්සයා ගිහලා නායක දුන්න කෙනා ගාව වැඳ වැටෙනකොට එයා සමාව දුන්නා. එයාගේ බිරිඳයි දරුවා විකුණලා ණය ගෙවන්නම් කියන්නේ අපොරොන්දුනේ. හැබැයි අර මනුස්සයා සමාව දුන්නා. ඉතින් ඒ වගේ නමුත් ඒ මනුස්සයා ඇවිල්ලා සේවකයන්ට සමාව දුන්නේ නැහැ. නමුත් අපිට මෙතනදි කියන්නේ අපි අනිත් අයට කමා වෙනවා වගේම එයා අපිට කරන වැරදි පාපයන් අපෙන් හොරකම් කරන දේවල් අපිට බැන වදින දේවල් මේ ඔක්කොම සිහිපත් කළා අපි යාඥා අපි සමාව දෙන්න ඕනේ. අනිත් ස්වාමීන් සමාව දෙන්න කියලා. එතකොට තමයි අපි කොච්චර ඔළුව හිරගෙනත් උටගෙන යාඥා කළත් පාපකමක් නැත්තම් අපි වගේ සමාව දුන්නේ නැත්නම් අපිට කමාව ලැබෙන්නේ නැහැ. ඉතින් පව්කම කියන්නේ මේ හරි බරපතල දෙයක්. මේකට ඇත්තටම මිනිස්සු සමාව ගන්න ඕනේ හැම කෙනෙක්ම නොකරවම. ඉතින් මේක අපි මෙනෙහි කරන්න මේ කියන්නේ නිතර ඒ ගැන හිතනවා නම් උන්වහන්සේ ඇත්තටම දවස්පතා ඉල්ලන්න කියලා එක යෝහනකේ නම හරි මොකක් හරි එහෙක තියෙනවා. දවස්පත අපේ පාපයන් ගැන අපිට සමාව ඉල්ලන්න කියලා. පස්වෙනි පදේ ඉඳන් මේ පදේ කියන සිස්ටර් පස්වෙනි පදේ ඉඳන් මයික් එක ඔෆ් කරලා. නොකඩවල යාඥා කිරීම රාත්‍රී පැමිණි මිත්‍රයා ගැන කතාව. පස්වෙනි පදේ. තවද උන්වහන්සේ උන්ට කියනසේ නුඹලා අතරේ මිත්‍රෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ ඔහු ළඟට ගොස් මිත්‍රය රොටි තුනක් මට ණයව දියන්න. මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටි. ඔහු ඉදිරියේ තබන්න කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමි. මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබී. මාගේ දරුවෝ මා සමග නිදාගෙන සිටි. නැගිට නුඹට දෙන්න බැරි කියයි. දැන් පාස මෙතන උන්වහන්සේ කියනවා නුඹලා අතරේ මිත්‍රයෙක් ඉන්නවා. එයා මධ්‍යම රාත්‍රියේ දැන් ඔහු ළඟට දැන් එයාගේ යාළුවෝ ඇවිල්ලා නේද? රොටි තුනක් ණයට ඉල්ලනවා. මේ ඊට පස්සේ දැන් මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයන් මා ළඟට ඇවිත් සිටි. දැන් මෙයා කියනවා ගමනක් යන ගමන් යාළුවෝ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මල් ළඟට. ඒ හින්දා රොටි තුනක් ඉල්ලනවා. ඊට පස්සේ දැන් එතකොට කියනවා මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමි. මට විහිස නොකරන්න. දැන් මෙයා නෑ කියන්නේ මෙයා කියනවා මට විහිස කරන්න එපා කියලා කියනවා. මම දැන් දොර වහලා තියෙන්නේ මගේ දරුවෝ සමග නිදාගෙන ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා නැගිට නුඹට දෙන්න බැරියයි කියයිද? නුඹලාට කියමි. ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙනකන් ඔහුගේ කන්න ළඟ නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේ යයි කීසේක. මමද නුඹලාට කියමි ඉල්ලාපල්ලා එවිට නුඹලාට දෙනු ලැබ සොයාපල්ලා නුඹලාට
සම්භවයේ තට්ටු කරපල්ලා ඊට නුඹලාට දොරයන් ලැබි. දැන් මෙයා කියනවනේ පාස්ටර් දැන් මෙයාට දෙන්න බෑ මෙයාගේ දරුවෝනිදි කියලා කියනවා. නැගිටින්න බෑ කියලා කියනවා. එතකොට මෙතන කියනවා නුඹලාට තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත් ඔහුගේ කන්නලවසා නැගිට ඔහුට ඕනකමන දෙන්නේ කීසේක. සංසය එතන මොකද්ද තේරුම එතකොට? ඔයාට තේරෙන්නේ නැති මොකද්ද කියන්නකෝ බලන්න මොකද්ද තේරෙන්නේ. මට මෙතන තේරෙන්නේ පාස් මුලාට කියන්නේ ඔබලා. ඒක අමාරු දෙයක් නෙවෙයි පොඩ්ඩක් බලන්න මොකක්ද කියන්නේ කියලා. අතේ දන්නේ නේද? අතේ දම් මගේ මිත්‍රය මාළඟට ඇවිත් සිටී ඔහු ඉදිරියේ තබන්න කිසිවක් මට ළඟ නැත. يعني මං ගා මොකුත්ම නැහැ එයාට දෙන්න. ඔහු ඇතුලේ සිට උත්තර දෙමි. මේ මිනිස්සු ඇතුලේ දැන් කතා කරන මිත්‍රයා මට වෙහෙස නොකරන්න. දැන් කෑ ගහන්නේ. දැන් දොර වසා තිබේ. දැන් දොර වහලා තියෙන සම්පූර්ණයෙන්ම. මගේ දරුවෝ මා සමග නිදානේ සිටි. නැගිට නුඹට දෙන්න බැරියයි කියයිද කියනවා. හරිද? මගේ දරුවෝ මාත් එක්ක නිදාගෙන ඉන්නේ. දැන් බෑ ඵලයන්. අන්න ඒ වගේ අපේ වචනෙන් බැලුවොත්. කියයිද? එතකොට එයාගේ කීම නිසා එයාට හම්බෙනවා කියලා දැන් මෙතන කියන්නේ පාස්ටර්. නෑ. එයාගේ ඇදහිල්ල. නෑ. මෙතන දැන් ඒ ඇතුලේ ඉන්න කෙනා කියනවා බෑ. මට දැන් නිදි මම දරුවොත් එක්ක නිදි ඵලයන් කියලා. අපේ වචනේ. ඊට පස්සේ අටේ කෙන නුඹලාට කියමි ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට දොර ඔහුට නොදෙතා. ඒ කියන්නේ යා මගේ මිත්‍රයා දන්නවා මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. හැබැයි ඒ නිසාම ඕනේ නැහැ කියලා ඉන්නවා. ඕන්න ගණිත කියලා ඉන්නවා. අපි අපේ භාෂාවෙන් දැන් මම බලන්න ඕනේ. හරි. එහෙනම් කියන්නේ උඹට තමයි මිත්‍රයෙකු නිසා උට නැගිට නොදෙතත්. ඒ කියන්නේ මිත්‍රයෙක් නමුත් දෙන්නේ නැහැ. හැබැයි ඔහු නොදෙතත් ඔහුගේ කන්න ලවු නිසා. බලන්න එතනදී. නොදෙතත් ඔහුගේ කන්න ඒ කියන්නේ දෙන්නේ නැහැ. හැබැයි මේ මිනිහා එළිදන් කෑ ගහනවා. මචන් දීපන් මට මේ ටොටි තුනක් දීපන්. හරිද? කන්නලා නිසා නැගිට ඔහුට ඕනේ පමණ දෙන්නේයි කීස